ගොඩ කාලෙකින් මම ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන ආවා. මේ දන්නේ නැතිදි එක වැඩ හින්දා කොහොම හරි වීඩියෝස් දාගන්න මට බැරි වුණා. අද මම ඔයගලන්ට ගේන්නේ ස්පෙෂල් vlog එකක්. ජර්මනි ඉන්න අයට සමහරට මේක වැදගත් වෙයි. අපි අපේ පරණ ගේ මාරු කරනවා. අලුත් අපාර්ට්මන්ට් එකකට යනවා අපි. මේක 2 room එකක්. අපි අනේක 3 room එකක්. අපි ජර්මනි ඉන්න අය දන්නවා අපි මේ ඉන්නේ ජර්මනියේ තියෙන අල්ප්බව් එකක. ඒ කියන්නේ පරණ බිල්ඩින් එකක. ඉතින් අපි දැන් යන්නේ නොයිබව් එකට. ඒ කියන්නේ අලුත් බිල්ඩින් එකට. ඉතින් චුට්ටක් වෙනස්. මේ දැන් මේ බිල්ඩින් එකේ අපිට මේ සෙපරේට් කිචන් තියෙනවා. හැබැයි අලුත් එකේ නැහැ ඕපන් කිචන්. එහෙම තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි ගොඩක් අය සමහරට දන්නවද නොදන්නවද ජර්මනියේ අපාර්ට්මන්ට් එකක් හොයනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මොකද අපිට සල්ලි තිබුණත් අපිට උවමනාව තිබුණත් ඒගොල්ලෝ අපිට අපාර්ට්මන්ට්ස් දෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ අපිව ඒකට සුදුසුද කියලා බලලා අපේ ෆයිනෑන්ස් සිටුේෂන් එක හොඳයිද කියලා බලලා එහෙම තමයි ඒගොල්ලෝ අපිව සිලෙක්ට් කරගන්නේ. අපි කැමති වුණත් ඉතින් කොහොම හරි ෆයිනලි ගෙවල් අපි 20ක් 25ක් විතර බලලා ඔන්න අපිට එකක් හම්බුණා. ඉතින් අපි අද අපිට ඒකේ කී එක හම්බ වෙනවා. ඉතින් ඒක අපි අද බාර ගන්න තමයි යන්නේ. ඉතින් අපි හිතාගෙන ඉන්නවා අදම ගිහිල්ලා දන්නේ නැද්ද ලංකාවේ ඉතින් අපි චාරිත්‍රාක් විදිහට කිරි උතුරලා ඒ වගේ දේවල් කරනවා. ඉතින් අපිත් ඒක අද කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ගෙදර මුකුත් බඩු නැහැ. ඔයාලට තව වීඩියෝ ගොඩක් බලා ගන්න පුළුවන් අපේ ගෙදර අපි කිචන් එකක් සෙටප් කරන දේවල් ඒව ඔක්කොම ඉස්සරහට වීඩියෝස් වලින්. අදට අපි යමු අපේ අලුත් ගෙදර කිරි උතුරලා යතුරු බාරගෙන කිරි උතුරලා ඒ වැඩ ටික කරන්න. මේ තමයි අපේ දැන් ගේ තියෙන විදිය. මොකද අපිට තව දවසයි තියෙන්නේ ගේ. ඉතින් අපි පුළුවන් විදියට ගේ අස් කරා මේ. ඉතින් අපි අර මේ කිරි උතුරන්නේ බඩු ඔක්කොම අරන් යනවා. ඔයාගේ මුණ පෙන්නනවා. ඉතින් මේ පොඩි ලිපාක් ඔය අපි ආපහදන්නෙම ගත්ත ලිපා. මම සාමාන්‍යයෙන් ගේ ඔය විදිහට තියන්නේ නැහැ කැලේ වගේ. උනාට ඉතින් කරන්න දෙයක් නැහැ. මේ දවස්වල ගේ අස් කරන්න ටයිම් එකක් නැහැ ඔක්කොම. ඉතින් අද අපි බඩුව අදින්නේ නැහැ. බඩුව අදින්නේ අනිද්දා. අද අපි ගිහිල්ලා කී එක බාරගෙන ඒ වැඩ ටික කරලා එනවා. ඉතින් එන වීඩියෝ එකත් එක දිගටම ඉන්න. අපි දැන් අරගෙන යනවා ලිපක් කිරි උතුරන්න. ඊට පස්සේ ඒකට ගෑස් එක අරගෙන යනවා. ඊට පස්සේ පෝටබල් චෙයාස් දෙක අරගෙන යනවා. ඊට පස්සේ මේ තමගත් වැකුම් එක අරන් යනවා. පොඩි එක අරන් යන්නේ ලොකු එක ගෙනියන්න බෑ. ඊට පස්සේ කිරි උතරන පෑන් එක ගෙනියනවා. ඊට පස්සේ තව මේ පෝටබල් මේ ටේබල් එකක් තියෙනවා පොඩි එකක්. ඊට පස්සේ ටොයිලට් පේපර්ස් රෝල් දෙකක් දැනට ගෙනියනවා. පුදු පිළිමේ ඒ ටික ගන්න ඕනේ. අපි ස්පොන්ජ් කෑල්ලක් අරන් යනවා. තව මේ ගාබේජ් බෑග්ස් අරන් යනවා. ඊට පස්සේ මේ අලු ෆෝලි එකක් ගෙනියනවා. ලයිටර් එක අරන් යනවා. ඊට පස්සේ පහන තියෙන පැන් තියෙන භාජනයේ හඳුන් කූරු පත්තු කරන එකයි ඔක්කොම අරගෙන යනවා. අපි හිතනවා අපි ඔක්කොම ගත්තා කියලා. අපි මේ ලිස්ට් එකක් හදාගෙන ගත්තේ ස්ලිපර්ස් එකකුයි. ඉතින් අපි ඉක්මනට යන්න ඕනේ. මොකද මේ එයාලා අපිට ටර්මින් එක දුන්නේ 10ට කී එක බාර දෙනවා කියලා මේ ජර්මනියේ. ඉතින් අපි ටයිම් හරි වෙලාවට යන්න ඕනේ. දැන් 9ට 5යි. අපි ටැක්සි එකක තමයි යන්නේ. ඉතින් යන් මමත්
ඒ කියන්නේ අපි දැන් මාසයකටත් වැඩි අපේ ගේ විවින් අපොයින්ට්මන්ට් එකට ගිහිල්ලා මට ඇත්තටම මතක නැහැ ගේ කොයි වගේද කියලා. මොකද අපි ඒ අතරේ තව ගෙවල් ගොඩක් බැලුවා. ඉතින් දැන් ඔක්කොම මේ ටිකක් ස්ට්‍රක්චර් එක එකයි වගේ නිසා පැටලෙනවා. දැන් මට මතක නැහැ ඇත්තටම දැන් අපි අලුතින් යන්නේක කොයි වගේද කියලා. ඉතින් ඔක්කොට වැඩි ඒක බලන්නත් ආසයි. හස්බන්ඩ් කොහොමත් මතක නැහැ මොකද එයාගේ බැලුවේ නැහැ මොකද එයාට ගෙවල් බලලා එපා වෙලා තිබ්බේ. එයා එළියට වෙලා හිටියේ ඔයා බලලා එන්න කියලා. ඕකත් අපිට හම්බ වෙන්නේ නැහැ කියලා තමයි එයා ගියේ. අන්තිමට ඒකම හම්බුණා. ඉතින් දැන් එයා ගෙට කැමති වුණත් අකමැති වුණත් මේ ගේ අපි අරගෙන ඉවරයි. ඉතින් ගිහිල්ලා බලමු. මම කිව්වා වගේ මෙතන වීඩියෝ එකේ දවස් 3ක වීඩියෝස් තමයි තියෙන්නේ. ඉතින් මේ අපි ගෙදරට කිරි උතුරන්න ආව දවස, ඒ කියන්නේ අපිට කී එක ඔෆිෂියලි හම්බ වෙච්ච දවස. ඉතින් මේ විදිහට තමයි අපේ අලුත් ගෙදරට බිල්ඩින් එකට එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඊට පස්සේ පෝස්ට් බොක්සස් තියෙන ඒරියා එක තියෙනවා. ඊට පස්සේ ලිෆ්ට් එක නැත්නම් ස්ටෙයාර්කේස් එක දෙකම තියෙනවා. මේ ඉතින් අපි අල්බව් වල ගොඩක් වෙලාට මෙහි ලිෆ්ට් එක නැහැ. ඉතින් අපේ කලින් ගෙදර තිබෙත් නැහැ. ඉතින් අපි ඒ ඔක්කොම අලුතින් තියෙන තැනක් තමයි හෙව්වේ. ඉතින් කොහොම හරි ෆයිනලි එහෙම තැනක් තමයි හම්බුනේ. ඉතින් අපි සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තමයි ඉන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපේ අලුත් ගෙදර කොහොමද තියෙන්නේ කියලා. මුකුත් නැහැ. බඩු තාම මුකුත් නැහැ. මේ ජස්ට් අපේ අපාර්ට්මන්ට් එක කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අපේ අලුත් ගෙදර. තාම ලයිට්ස් නැහැ. එක්කෙනෙක් වැඩ ලයිට්ස් ගන්න ඕනේ. මේ තියෙන අපේ බාත්රූම් එක ලයිට් තියෙනවා, කරන්ට් එක නෑ. මෙතන වොෂින් මැෂින් එක, සින්ක් එක, කොමඩ් එක, බාත් ටබ් එක තියෙනවා, හීටර්ස් තියෙනවා. මේක තමයි අපේ බාත්රූම් එක. ඊට පස්සේ මේක තමයි අපේ ලිවින් ඒරියා එක. මං කිව්වා වගේ අපිට තියෙන ඕපන් කිචන්. ඉතින් අපි මෙතනට මේ ටික තමයි අපේ කිචන් එකට තියෙන්නේ. අපි කිචන් එකක් ගන්න ඕනේ. මේ තියෙන්නේ අපේ සාලි. ඊට පස්සේ මෙතනින් එළියට ගියාම අපිට තියෙනවා ඒ තොර අරගන්න බෑ මට තාම. සුදු මේක අරගෙන මේ තියෙන අපේ බල්කනි එක. ලොකු බල්කනියක් තියෙනවා. මෙතනිනුත් තියෙනවා බල්කනියට එන්ට්‍රන්ස් එකක්. මෙතනිනුත් තියෙනවා. ඊට පස්සේ ලිවින් ඒරියා එකෙන්ම එනකොට අපිට තියෙනවා අපේ රූම්ස් දෙක. මේක තමයි එක රූම් එකක්. මේක තමයි අපිට තියෙන පොඩි රූම් එක. පොඩි කියන්නේ එක බෙඩ්රූම් එක. මේක තමයි අපේ මාස්ටර් බෙඩ්රූම් එක වෙන්නේ. එක එක රටවල එක එක සිස්ටම්ස් නේ තියෙන්නේ. ඉතින් ජර්මනියේ
ගොඩක් වෙලාවට දැන් අපිත් මේ ගෙදරට එද්දි අපිට ඉලෙක්ට්‍රිසිටි එක තිබ්බේ නැහැ. අපි කැමති සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන් ඒක ඇප්ලයි කරලා ගන්න ඕනේ. මොකද කලින් යන කට්ටිය ඒක කැන්සල් කරලා තමයි ඒගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් කොටිම කියනවා නම් ලයිට් එකක්වත් තිබ්බේ නැහැ. ඉතින් ඒවත් අපි දාගන්න ඕනේ. අපේ ගෙදර කිචන් එකක් තිබ්බෙත් නැහැ. අපි කිචන් එකක් IKEA එකකින් ගන්න වුණා. ඉතින් ওই වගේ ගොඩක් දේවල් අපිට කරගන්න තිබුණා. ගයක් හොයාගත්තා කියලා හරි දැන් ඉවරයි කියන්න බෑ මේ ජර්මනිය නම්. ඉතින් කොහොම හරි අපි දෙන්නට ලොකු වැඩ ගොඩක් තිබ්බා ඉස්සරහට කරන්න. හැබැයි දැන් මේ අපි දෙන්නා කීයක බාරගෙන කිරි උතුරන්න කියලා ආව දවසේ ඉතින් අපි අපිට ලොකු මේසයක් තිබ්බේ නැහැ. ඉතින් අපි පුළුවන් විදියට නැකත් නැහැ මුකුත් නැහැ. ඉතින් අපි දෙන්නා මේ කිරි උතුරලා ගෙදරට ඔෆිෂියලි ආවා ඉතින්. ඉතින් මීට දවස් 2කට පස්සේ තමයි අපි දාගෙන තිබුණේ ගෙදරට මූව් වෙන්න. ඉතින් ජර්මනිය නම් ගොඩක් වෙලාවට ගේකට මූව් වෙන්න අපිට සමහර කම්පැනිස් තියෙනවා. ඒගොල්ලෝ charge කරනවා. ඉතින් අපිට පුළුවන් ඒගොල්ලන්ගෙන් සපෝට් එක ගන්න. හැබැයි ඉතින් අපිට යාළුවෝ ගොඩක් ඉන්න නිසා අපි යාළුවෝ ටික අපිට සපෝට් කරා. මේ අපිට එහෙම කම්පැනි එකකින් ගන්න ඕනුනේ නැහැ. ඉතින් ඒකේ වෙලාවේ අපිට ලොකු උදව්වක් වුණා. මේ මොකද කම්පැනි එකට අපි බාර දුන්නා නම් අපිට ලොකු ගාණක් යනවා. ඉතින් ඔයාලට අපි ගෙදරට මූව් වෙන වීඩියෝ එකක් මේ වීඩියෝ එකේම අන්තිමට මම ඇඩ් කරලා තියෙනවා. ඔයගලන්ට බලන්න පුළුවන්. මේ අපි මූව් වෙන දවසේම මමයි තව අපේ යාළුවෙකුයි අපේ අලුත් ගෙදර හිටියා. මගේ හස්බන්ඩ්ුයි යාගේ යාළුවෝ ටිකයි අපේ පරණ ගෙදර පැක් කරනවා තාමත්. ඉතින් ඒගොල්ලෝ පැක් කර ට්‍රාන්ස්පෝර්ට් එකට බඩු ටික දාන එක තමයි කරේ. ඉතින් මට මතක විදියට දෙපාරක් හරි තුන් පාරක් හරි ට්‍රාන්ස්පෝර්ට් එක යන්න එන්න වුණා. මේ බඩු ටික ඔක්කොම ගේන්න. ඇත්තටම හරිම අමාරු දවස් ටිකක් කිව්වොත් හරි. අපි දෙන්නා සෑහෙන ස්ට්‍රෙස් වෙලා හිටපු දවස් ටිකක්. ඉතින් අපි යාළුවෝ හිටපු එක ඇත්තටම ලොකු උදව්වක් වුණා. මේගොල්ලෝ නැත්තම් අපි දෙන්නට මේක කරන්න වෙන්නේත් නැහැ. ඉතින් මම මේ වීඩියෝ එකෙත් මගේ යාළුවෝ මේ වීඩියෝ එක බලනවා නම් ඔයගොල්ලන්ට ගොඩක් thank you අපිට එදා උදව් කරාට. ඒ වගේම අපේ ඉස්සරහ ගෙදර ආන්ටි කෙනෙක් ඉන්නවා. එයා අපිට යාළුවෝ ඔක්කොටම හරියන්න ලන්ච් එකත් හදලා දුන්නා. අන්තිමට අපිට අපේ කට්ටියම තමයි මේ වැඩේට උදව් වුනේ. ඉතින් කොහොම හරි මේ මේගොල්ලෝ ඉතින් සෑහෙන කට්ටක් කාලා තිබ්බා. මම වීඩියෝ එකේ තමයි දැක්කේ. මේ මොකද අපේ පරණ ගෙදර ලිෆ්ට් එකක් තිබ්බේ නැති නිසා ඒ ටික ඔක්කොම පල්ලෙහාට ගේන සෑහෙන්න අමාරු වුණා කියලා තමයි හස්බන්ඩ් කිව්වේ. මේ බරම හින්දා අල්ලන්න ඕනේ නැහැ ඔබ. නිකන් අත වගේ තියන්න බලන්න. මොහොම ගන්න තියෙන්නේ. කයන්න බෑ මොකද කරන්නේ? නැත්නම් පඩ කරලා ඉවසක් උරුන්නගේ. ඔව්. දෙන්නට මත යන යන්නේ ලාභයි. අරුගේ කොන්දෙන් දෙන්න දැන්. ඒක වටින අරුගේ කොන්දෙන් දෙන්න. මේ අර පිටිපස්සේ දොරෙන් මචං හොඳේ. අඩේ අරන් ඉන්න ගිහින්. ඒක. ඕක පොඩ්ඩක් බිමින් තිබ්බනම් හරි එතක. නෑ මේක.
මම බැලුවා ඒ ටික. Momentous memories. කන්නෝද කමට මොන හරි කන්න. කට්ටිය කොහොම හරි පරණ ගෙදර තිබ්බ බඩු ටික ඔක්කොම අලුත් ගෙදරට ගෙනල්ලා තමයි අලුත් ගෙදර ඉඳන් තමයි අපි ලන්ච් එක ගත්තේ. ඉතින් කොහොමද හවස් වුණා අපිට ලන්ච් එක ගන්නකොට මේ කට්ටියම බඩගින්න හිටියේ මේ සෑහෙන්න මහන්සි වෙලා මේ ඉතින් කොහොම හරි කට්ටිය යද්දි ගොඩක් රෑ වුණා. මොකද අපි අලුතින් ගෙනාපු බඩු වගේක් තිබ්බා IKEA එකෙන්. ඉතින් ඒවා සෙට් අප් කරලා දීලා ඒ ඔක්කොම කරලා තමයි කට්ටිය ගියේ. ඉතින් ওই විදිහට තමයි අපි ගෙදරට මූව් වෙන වැඩ ටික උනේ. ඉතින් මම ඔයගලන්ට ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම් අපේ ගෙදර අපි ඔක්කොම සෙට් අප් කරගත්තට පස්සේ කොහොමද ෆයිනල් ලුක් එක තියෙන්නේ කියලා. ඉතින් මේකට අපිට උදව් කරපු අපේ යාළුවන්ට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මේ වීඩියෝ එක මම හිතන ඔයගොල්ලෝ ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක බලපුව ඔයගලන්ටත් thank you. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ආලව හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම bye ciao